අද අපි බලන්න යන්නේ වවුල් පොනේසිගල් ගුහාව. වවුල් පොනේසිගල් ගුහාව පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්නේ කෝරළේ සීමාවේ. මෙම ගුහාව මුහුදු මට්ටමේ සිට මීටර් 278ක් පමණ ඉහළින් පිහිටලා තියෙනවා. මෙන්න මේ වගේ පොඩි පාරකදී මේ සලකුණ ළඟින් පහළට යන්න තියෙනවා. මේ බෞද්ධ වෙන සඳහන් කරලා තියෙන පිළිගන්න එපා කියලා. ඒකට හේතුව තමයි මුගල් ගුහාවේ මතු ඉහළ ස්තරයේ තැන් කීපයක ගිලා බහලා තියෙන එක. මේ බෞද්ධ ගුලෙත් පල්ලහට මේ පාර දිගේ පහළට යනකොට අපිට කොන්ක්‍රීට්ෙන් හදපු පඩිපෙළක් එක්ක ගුහාවට ප්‍රවේශ මාර්ගය හමු වෙනවා. අපේ කැමරාවට මෙතන පොඩි එකේ ගුහාව දෙන්නකම කරන ගුහාව. ඔයාලා ගුහාව ඇතුළට යනවා නම් තා වැඩි ආලෝකයක් තියෙන ෆ්ලෑෂ් ලයිට් එකක් වගේ දෙයක් අරගෙන යන්න. මම අරන් ගිය ලයිට් එකේ නම් එළිය මදි වුණා. ඒ නිසා ගත විදිහටම අඳුරුයි. මම ෆෝන් එකෙන් ස්ට්‍රයි කරා ඒක නම් ඉන්සර්ට් දුන්නේ. ඒ නිසා ඔයාලට ෆොටෝ එකක් දාලා කියන්නම් ඇතුළේ ගියල්ලේ. ඔයාලා ඇතුළට යනවා තව දෙයක් අතට තියාගන්න ඕනේ. මේකදීම හැමතැනම ඊතර පොත්තෝ සර්කෝ අද පිළිසක් ඉන්නවා. ඒ වගේම වවුලන් සහ විශාල ප්‍රමාණයක් සිටින නිසා වවුල් වතුරු ගෙන් යනවා. ඒ වගේම බිම හොඳ සපත් දෙයක් දාන්න මතක තියාගන්න. දියසවල සහ වතුරු නිසා උඩ පිස්සන දේ තමයි ඉති වගේ දෙන්න තියෙන්නේ. ඒ වගේම අපිට යනවා නම් අනිවාර්යයෙන්ම නැතුව කන්ටානයක් වශයෙන් මොකක් තව කෙනෙක් යන්න බලන්න.
ඇවිල්ලා ආපු පාරෙම තව ටිකක් ඉදිරියට යන්න යාම මේ ගුහාවට වතුරේ එන උල්පත හම්බ හොයාගන්න පුළුවන්. මේ අපි පහළට බහැපු තැන මෙතන ඉඳන් තව ටිකක් ඉදිරියට ගියාම අපිට ගල් ගුහාව ඇතුළේ තියෙන දියැල්ල හැදෙන්න මූලික වෙන දිය උල්පත හොයාගන්න පුළුවන්. මේක කුඩා දිහත් පාරක් විදිහට තමයි ආරම්භ වෙන්නේ. මේ තියෙන දිය පාර ඇත්තටම මේක දිය උල්පතේ වතුර කහ පාටක් ගන්නවා. කහ පාටක් ගැනීමට මූලිකම හේතුව ලෙස සඳහන් වන්නේ මේ වතුරේ අඩංගු වන කැල්සියම් කාබනේට්, අයර්න් හයිඩ්‍රොක්සයිඩ්, මැග්නීසියම් වැනි සංඝටක නිසා මේ වතුරේ ඇත්තටම වතුර පැහැදිලි වතුරේ තා පැහැදිලි. නමුත් මේ ගලා යන දෙපාරේ පතුල තද කහ පැහැයෙන් එනවා. ඒ වගේ මේ දෙපාර පහළට යනකොට අපිට මෙන්න මේ විදිහට පිල්ලක් එහෙම දාලා තියෙනවා පේනවා. වාසින් මේ විදිහට නම් මේ දෙපාර ස්නානය කිරීම සමේ රෝග නිරෝධ සේවනය වේතනාවක් කියන්නේ. මේ දිය පාර මෙහෙම ඇවිත් මෙන්න මෙතන පහළට එල්ල තමයි ගල් ගුහාව ඇතුළේ දියල් හසුනානේ.